Hi guys, කොහොමද ඉතින් ඔයගලන්ට? ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා SL Tech Co YouTube channel එකට. ඉතින් අද මම ගෙන වීඩියෝ එක තමයි කොහොමද අපි AI image එකක් generate කරලා ඒකට අපි මොන දාලා thumbnail එකක් හදන්නේ. ඉතින් අපි ටග් ගාලා යන් වීඩියෝ එකට. Love it when we touch it cause it come and go. Yeah, yeah, guilty pleasure come and go. Yeah, yeah, guilty pleasure come and go. Yeah, yeah, guilty pleasure come and go. හරි ඔයගලන්ට මුලින්ම යන්න ඉතින් මම දාගෙන පළවෙනි link එකකින් යන්න. ඒ link එකෙන් ගියාට පස්සේ ඔයගලන්ට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ category එක තෝරන්න ඕනේ. අපි ඊට පස්සේ මේකේ අපි display size එක, ඒ කියන්නේ ratio එක තෝරන්න ඕනේ. ඒ ටික තෝරගත්තට පස්සේ අපිට පුළුවන් prompt එකක් දාන්න. මේ prompt එක හදාගන්න තේරෙන්නේ නැත්නම් ChatGPT එකෙන් හදාගන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් මම මේකට prompt එකක් දාගන්නවා. දාගෙන ඉවරලා මම generate කරනවා. ඉතින් මට හරියන image එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම එක එක select කරලා ඒක මම download කරගන්නවා. ඒක download කරගත්තා මම දැන්. මේ තියෙන්නේ ඒ image එක. මේක තමයි image එක. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ මම දාගෙන දෙවෙනි link එකකින් යන්න. අපේ මූණ දැන් මේ ෆොටෝ එකට දාගන්න ඕනේ. එතකොට අපි ඒකට පාවිච්චි කරනවා වෙනම site එකක්. ඉතින් ඒකට යන්න දෙවෙනි link එකෙන්. ඒකට ගිහිල්ලා මේ එතන select original image කියන තැනට දෙන්න ඕනේ. අපේ thumbnail එකට එන original image එක. මම ඒක select කරලා දෙනවා. අර මම download කරගත්ත image එක. හරි ඒක දැන් වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ plus mark එකක් වෙන ඕගලන්ට පැත්තෙන් තියෙනවා. ඒක ටික් කරපුවාම අපිට අපේ මූණ එන්න ඕනි ෆොටෝ එක. ඒක select කරගෙන ටික් එක දාගන්න. මතකද මූණ හොඳට පේන ෆොටෝ එකක් දාගන්න. ඊට පස්සේ ඉතින් මම ක්ලික් කරනවා. ඊට පස්සේ මේක generate වෙනවා. ඊට ටික වෙලාවකින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ෆොටෝම මූණ ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි ෆොටෝ එක හැදලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පරණ ෆොටෝ එකයි අලුත් ෆොටෝ එකයි මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ජෙනරේට් කරපු ඉමේජ් එකයි මම මූණ දාපු ඉමේජ් එකයි. ඔයගොල්ලන්ට වෙනස පේනවා ඉතින්. ඉතින් කොහොම තමයි යාළුවනේ ඉතින් කරගන්නේ අපි. වීඩියෝ එක ඉවර වෙන කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මේ වීඩියෝ එක ගොඩක් කෙටියෙන් මම හදලා තියෙන්නේ. තව කියන්න තියෙනවා ඉතින් මේකේ prompt එහෙම වෙනස් කරගන්න පුළුවන් ඔයාලා ChatGPT එකට ගිහිල්ලා. එතකොට තව මට කියන්න තියෙනවා මේවැය තියෙන credits පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි. මොකද ඒවා ඉවරෙච්ච ගමන් ඔයාලට buy කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. එතකොට free නෙමෙයි මේවා 100%ක්. ඒතර මේ වගේ site තව ගොඩක් තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් ලියනාඩෝ කියලා සයිට් එකක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. තව ඒක ගොඩක් සයිට් තියෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරපු කට්ටිය අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අද ගොඩක් වැදගත් වෙන ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක අනිවාර්යෙන් like එකක් දාලා වීඩියෝ එක share කරලා අනිවාර්යෙන් හොඳ නරක comment එකක් දාගෙන යන්න. ඉතින් මට කරන ලොකුම උදව්වක් තමයි ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන එක. ඉතින් ඔයගොල්ලන්ගේ ඉන්න ලොකුම ඉල්ලීමක් ඒක. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහලා යන්න. Pleasure come and go. Yeah, yeah, guilty pleasure.